අද වීඩියෝ එකකින් අපි කරන්නේ දැල්ලෝ. වෙනස්ම විදියට දැල්ලෝ හදන විදිය. ඇත්තටම මේක රසම රසයි. නිකන් දැල්ලෝ මේ ඩෙවල් එකක් වගේ. අපි බලමු ඉතින් මේක හදන විදිය. මුලින්ම අපි තක්කාලි, ලූණු, බෙල් පෙපර්, ඉඟුරු සුදු ලූණු, දැල්ලෝ කපා ගන්න ඕනේ. දැල්ලෝ හොඳට සුද්ධ කරලා කෑලි වලට කපලා තියන්න ඕන. ඊට අමතරව කුරුදු පොතු, කහ, කරපිංචා, එනසාල්, කරඳු කරාඹු නැටි ඒවත් අපි වෙන වෙනම තියා ගන්නවා. දැල්ලුවට අපි මුලින්ම කරන්න ඕන අපි දැල්ලුව එකට දැන් ලුණු, ගම්බිරිස්, කහ, මිරිස් කුඩු දාලා හොඳට අනා ගන්නවා. අනාගෙන අපි ඒ ටික පොඩ්ඩක් කර දැල්ලෝ වලට ඒ ගම්බිරිස් ලුණු ඒවා ටික අල්ල ගන්න. අපි ටිකක් ඒක වෙනම තියා ගන්නවා විනාඩි 20ක් විතර. ඒක හොඳට ඒකට අල්ලන්න දැල්ලුවකට හොඳට රස අල්ලන්න අපි ටිකක් තියලා අපි දැන් බලමු ඉතුරු ටික හදවන විදිය. ඉන්පසු බලමු අපි ලූණු, තක්කාලි, බෙල් පෙපර් ඒව දාලා හොඳට අනා ගන්නවා. ඒ කිව්වේ තෙම්පරාදු වෙන්නේ ඒකත් දාලා ඒකට අවු මිරිසුත් දාලා අපි විනාඩි 10ක් විතර ඒක හොඳට තෙම්පරාදු වෙන්න අනා ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු සුවල්පයක් ඒක අපිට තේරෙනවනේ දාන්න ප්‍රමාණය සැරට ඕන නම් ටිකක් මිරිස් කුඩු වැඩිපුර දාන්න පුළුවන්. සැර අඩු වෙන්න ටිකක් දාන්න පුළුවන්. මිරිස් කුඩු 3-5 කහ අවශ්‍ය නම් පමණක් දාන්න. අපි දැල්ලෝ වලට දාපු ඉඳ කහ දාන්නම අවශ්‍ය නැහැ. කහ දානවා නම් දාන්න. මම දාන්නෙත් නැහැ. මම දැල්ලෝකට දාපු ඉඳ. ඊට පස්සේ අර අනාගත දැල්ලෝ ටික ආයෙ දා ගන්නවා. දාගෙන ඒකත් හොඳට බැදෙන්න තෙම්පරාදුවේ බෙද ගන්නවා. ඔයාලා කාලා බලන්න. මම සමහරලාට මම රටේ ඉන්න හින්දා දවස් 3ක් 4ක් විතර කෑම් පෙට්ටිය දාලා සීසන් වෙන්න තියලා කෑම් පෙට්ටිය දාලා මම දවස් 4ක් 5ක් එක කනවා. මොකද රටවල් වල ජීවිතය කියන්නේ කාර්යබහුල හින්දා මම ගොඩාක් දුරට කරන්නේ ගොඩක් කෑම හදලා බොක්ස් එක දාලා තියා ෆ්‍රිජ් එකේ දාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට බත් එක රත් කරගෙන මයික්‍රෝවේව් oven එකේ හරි දැල්ල ටිකකුත් දාලා ආය පොඩ්ඩක් රත් කරලා කන්න එක. මොකද අපිට හැම වෙලේම උයන්න ටයිම් නැති නිසා ඒක රටවල ඉන්න ගොඩක් අයට වැදගත් වෙනවා. මොකද මම කරපිංචා වුණත් ගෙනල්ලා ඒකෝ ගෙදරින් ලංකාවෙන් ගෙන්නලා කරපිංචා කොළ වුණත් ෆ්‍රෙෂ් ඒවා නෙමෙයි මම වේලලා තමයි මීට ගෙන්න ගන්නෙ. ඉතින් මට ඒක මාසයක් විතර ගොඩක් ගෙනල්ලා මාසයක් විතර තියාගන්න පුළුවන් ඒවා වේලලා ගේන හින්දා. මොකද මට ෆ්‍රෙෂ් ඒවා ගන්න මෙහි කඩවල් තියෙනවා. නැති වුණාට තිබ්බට ගෙන්න ගන්න හැම වෙලේම නැහැනේ. ඉතින් මං කරන්නේ කරපිංචා වුණත් වේලලා ගෙනල්ලා තියාගන්න එක. ඔයාලත් මේ විදිහට හදලා රස බලලා මට කමෙන්ට් එකක් දීලා සබ්ස්ක්‍රයිබ් කරන්න. චාව් චාව්.